දශක 3කට වඩා අධික කාල පරිච්ඡේදයක් තුළ රට තුළ පැවති කුරිරු යුද්ධය එදා මෙදා තුර රාජකාරී කිරීමේදී වික්‍රමාන්විත ලෙස මියගිය පොලිස් නිලධාරීන් 5789ක් වෙනවා. ඉතින් එම උත්තරීතර රණවිරුවන් සිහිපත් කරමින් 162 වන පොලිස් විරු සමරු උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන උත්සවයේ සමාරම්භක අවස්ථාව. ඒ සඳහා තව ස්වල්ප මොහොතකින් මේ උත්සව භූමිය කරා මොරාල දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිතුමන් සම්ප්‍රාප්ත වීමට නියමිතව තිබෙනවා. රාජකාරියේ යෙදී සිටියදී වීරෝදාර ලෙස දීපිදු පොලිස් විරුවන් සිහි කරන පොලිස් අනුස්මරණ දිනය සැමරීම සෑම වසරකම මාර්තු මත 21 වන දිනට යෙදී තිබෙනවා. 2026 මාර්තු මාස 21 වන දින අද දිනට යෙදී තිබෙන්නේ 162 වන පොලිස් අනුස්මරණ දිනයයි. ඒ සඳහා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් විදිහට මේ ස්ථානයට පැමිණ සිටින මොරාල දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීතුමන්ගේ ආගමනය සිදු වූ මොහොත. ඉතින් මුලින්ම න්‍යාය පත්‍රයට අනුකූලව යෙදී තිබෙන්නේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් පොලිස් ධජය අඩකුඹු කිරීමේ අවස්ථාව. ඒ සඳහා මම ඉතාමත් ගෞරවපූර්වකව ආරම්භ කර සිටින්නේ මොරාග දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීතුමනි, ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා 162 වන පොලිස් විරු සමරු උත්සවයේ සනිටුහන් කරමින් උත්සව සභාවේ සමාරම්භය සනිටුහන් කරමින් පොලිස් ධජය අඩකුඹු කිරීමේ අවස්ථාව. ඒ සඳහා සම්බන්ධ වන ලෙසට දශක 3කට අධික කාල පරිච්ඡේදයක් තුළ රට තුළ පැවති කුරිරු යුද්ධය හේතුවෙන් එදා මෙදා තුර රාජකාරී කිරීමේදී වික්‍රමාන්විත ලෙස මියගිය පොලිස් නිලධාරීන් 5789ක්. ඉතින් එම නිලධාරීන් සිහිපත් කරමින් ඊළඟට යෙදී තිබෙන්නේ මියගිය පොලිස් විරුවන් අනුස්මරණය කිරීමේ අවස්ථාව. ඒ සඳහාම සියලුම නිලධාරීන්ට ආරම්භ කර සිටිනවා මියගිය පොලිස් විරුවන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසට.
බෙහෙවින්ම ස්තුතියි මියගිය පොලිස් විරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක පමණ කෙටි නිහඬියාවකට පත්වීම සම්බන්ධයෙන් සියලුම නිලදරුවන්ට ස්තුතිවන්ත වන අතර ඊළඟට යෙදී තිබෙන්නේ විරු ස්මාරකය වෙත ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව ඒ සඳහා මුලින්ම මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම සඳහා මොණරාගල දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීතුමනි ඔබතුමන්ට ඉතාමත් ගෞරව බහුමානයෙන් යුතුව ආරම්භ කර සිටිනවා ඒ මල් කලඹ 30 වසරක කුරිරු යුද්ධයේ හේතු කොටගෙන මිය පරලෝ යන්නට යෙදුණා වූ ඒ උත්තරීතර රණවිරුවන් සිහිපත් කරමින් ඒ මල් කලඹ තැන්පත් කරන්නට විරු වෙත තම නිලධාරියා විදිහට ඒ මල් කලඹ තැන්පත් කරන්නට යෙදුන සහකාර පොලිස් අධිකාරීතුමනි ඔබතුමන්ට හෘදයාංගම ස්තුතිය පුද කරන අතරතුර ඊළඟට විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටින්නේ විපුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමනි ඔබතුමන්ට ආරාධනා කර සිටිනවා බෙහෙවින්ම ස්තුති ස්ථානාධිපතිතුමනි ඊළඟට මාගේ ආරාධනය වන්නේ 30 වසරක පුරිරු යුද්ධයේ හේතුවෙන් වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියේදී අප අතරින් සදහටම වෙන්ව ගිය පොලිස් සරයන් 10570 මහේන්ද්‍ර දිලන් අමංග ආර්යා සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඒ මහතාගේ ආදරණීය බිරිඳ LD චමිලා ප්‍රියදර්ශනී මහත්මියට ගෞරවතුව ආරම්භ 108 දෙවන පොලිස් විරු උත්සවය සනිටුවමින් පුෂ්පෝපහාර දීම සඳහා ඒ වගේම මහවය තැන්පත් මුරපොළේදී ක්‍රියාන්විත පොලිස් 150ව එම් ආනන්ද මහත්මයාගේ ආදරණීය බිරිඳ වූ HMH චන්ද්‍රිකා මහත්මියනි ඔබටයි ආරාධනය පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඒ වගේම බිබිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කීප දෙනෙකුට ඊළඟට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ආරම්භ කර සිටිනවා පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරී මහත්මයෙකුට ඒ වගේම පොලිස් සරයන් ශ්‍රේණියේ නිලධාරී මහත්මයෙකුට සහ තවත් පොලිස් කොස්තාපල් ශ්‍රේණියේ නිලධාරී මහත්මයෙකුට ආරාධනා කර සිටිනවා 162 වන පොලිස් විරු සමරු උත්සවය සනිටුහන් කරමින් පුෂ්පෝපහාර දැක්වීම සඳහා බෙහෙවින්ම ස්තුතියි ඊළඟට යෙදී තිබෙන්නේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් සභාව ඇමතීමේ අවස්ථාව ඒ සඳහාම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා මොණරාගල දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීතුමනි ඔබතුමන්ට ඉතාමත් ගෞරව බහුමානයෙන් යුතුව ආරම්භ කර සිටිනවා
160 වන පොලිස් විරු සමරු උත්සවයේ ඇමතීම සඳහා එකසේ 62 වන පොලිස් වීර සමරු උත්සව වෙනුවෙන් පවත්වන කතාව. සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා. පොලිස් වීර පවුල් වල ඥාතිවරුනි සියලුම සංස්කෘතික වලට අයත් පොලිස් නිලධාරී මහත්මයනි. සරකාරී ඒජන්සියේදී ආරලක විවිධ පොරන් සිදු කරන අනුස්මරණ දිනය සෑම වසරකම මාර්තු මාස 20 වෙනිදාට යෙදී තිබෙනවා. මාර්තු මාස 21 වන අග්‍රී තිබෙන්නේ 62 වන පොලිස් අනුස්මරණ දිනයයි. අද මේ සමරන ලබන අනුස්මරණ දිනයේ ඉතිහාසයේ පිළිබඳව හෝ පැහැදිලිවක් සිදු කිරීමට මේ අවස්ථාව සලකනවා. 1992 වර්ෂයේ ඉදිරිපත් වූ යෝජනාවක් අනුව එසේම තමයි පොලිස් අනුස්මරණ දිනය සැමරීම වෙන්නේ. 1964 මාර්තු 21 උතුවන්කන්දේ සරදියල් තරගොඩ ගැනීම සඳහා කාර්යයක නිරතවේදී උතුවන්කන්දේ සරදියල්ගේ ස්වරේකු මම්මලේ මරිකාන් තබලන් කොස්තාපල් සභාන් නියෝගස් තිබෙනවා. මූලාශ්‍රාන රාජකාරී එජන්සියේදී වික්‍රම නියගිය පළමු පොලිස් වශයෙන් සැලකේ. එම නිලධාරියා නියගිය 1960 මාස 21 වන දිනය පදනම් කරගෙන මාස 21 වන දින පොලිස් අනුස්මරණ දිනය වශයෙන් ලබනවා. වික්‍රමාන්විත රාජකාරී එජන්සියේදී නියගිය පොලිස් නිලධාරියා වශයෙන් සැලකෙන පොලිස් කොස්තාපල් නිලධාරියා හිවීම එවකට කෑගල්ල ප්‍රදේශයේ භාරව ER සොන්ඩස් දිසාවරයා විසින් එවකට කෑගල්ල ප්‍රදේශයේ භාරව සිටි සොන්ඩස් දිසාවරයා විසින් කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල පොලිස් ස්ටේෂනේ ඔහු නමින් ස්මාරක ඉදිකර තිබෙනවා. ස්මාරකය දැක බලා ගන්නට පුළුවන්. එදා මෙදා තුර රාජ්‍ය කිරීමේ ප්‍රමාණ ලෙස නියගොස් ඇති පොලිස් සංඛ්‍යාව 5789 ආබාධිත නිලධාරියන් සංඛ්‍යාව 1633ක් වන අතර පසුගිය දශක 3කට අධික කාල පරිච්ඡේදයක රටේ පැවති යුද්ධයේ හේතුවෙන් පමණක් නියගොස් පොලිස් නිලධාරියන් සංඛ්‍යාව 2590. ඒ වගේම හේතුවෙන් 1060 අප මාතෘකාවේ ආකාරයේ ආරක්ෂා කිරීම අපරාධ නීති විරෝධී ස්වභාවික මතවලින් මතව ගලවා ගැනීම ආදී විවිධ අභියෝග රාජකාරී ලෙස තමයි කරන අවස්ථාවල ඇති වූ දින් පොලිස් අකාලේ තම දිවි අහිමි වී තිබෙනවා. ඔවුන්ගේ වියව එම පවුල් වල සමාජික වගේම ශ්‍රී ලංකා පොලිසියද තියෙන හැකි පාඩුවක් ඔවුන් දිවි පුදකරේ තම රටදෑ වෙන අප සියලු දෙනා යහපත් හෙට දවසක් උදා කර ලීමට බැහැ. එම විරුවන් ඔවුන්ගේ පවුල් සමාජිකයන් වගේම පොලිස් මහත් අභිමානයක් බව කියයි. තම සියලුම විරුවන් මේදී ඉතා ගෞරවයෙන් අනුස්මරණය කරනවා. ඔවුන් පවුල් සමාජික සුබ සමාජ අපි කටයුතු කරනවා. අපගේ පරම ක්‍රම වශයෙන් සාකච්ඡා කරන මේ සඳහන් කැමැති. එම යුද්ධයේ තත්ත්වයට පත් සිටින පොලිස් නිලධාරියන් අපි මේ අවස්ථාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. එමෙන්ම ඒ පොලිස් විරුවන් රටට දෙමාපියන් බිරින්දෑවරුන් දූ දරුවන් ඇතුළු පවුල්වල සමාජිකයන් ශ්‍රී ලංකාවේ ගෞරවය සහ ප්‍රණාමය දීමට මේ අවස්ථාවක් කරගනු ලබනවා. අවසන් වශයෙන් හිරුවින මොහොතේ සෑම මොහොතේ පොලිස් විරුවන් සදා අනුස්මරණය කරන බව මෙහි සදාහන් කරමින් මාගේ වචන ස්වල්පයේ අවසන් කරනවා.
ඔබ සැමට දෙහිමිස්තු